Welcome to my Thari Vlogs YouTube channel. Please like and subscribe. හායි යාළුවනේ කොහමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මම කලින් වීඩියෝ එකක කිව්වා මහත්තයාගේ භාර්යාව නිදහස් කරන්න ගියා කියලා දාපු vlog එකේ මහත්තයාගේ අසනීප තත්වයක් ගැන. ඉතින් මොකද්ද උනේ කියලා ඔයාලත් එක්ක කිව්වේ නෑ. ඇත්තටම උනේ යාගේ පෙනහළු වල හුස්ම ඇතුළට එන සහ පිට වෙන කපාටවල දෙකේම ලේ කැටි දෙකක් හිර වෙලා තිබුණා. දවස් 2-3ක් වගේ කොම තත්ත්වයක තමයි හිටියේ. එයාව ડોක්ටර්ස්ලා ජීවත් කරවන්න බෑ සිහියෙන් නෑ කියලා කිව්වල් ICU එකට හාමුදුරුව වඩම්මලා පිරිත් කියලා වටපතින් 3 පාරක් පවන් ගහද්දී යාට සිහිය ආවා. ડોක්ටර්ස්ලා උනත් කියන්නේ ප්‍රතිහාරයක් කියලා. ඉතින් දැන් ඇත්තටම යාට ඒ තත්ත්වෙන් ඒ ආශිර්වාදයෙන් සුව වෙලා තියෙනවා. ඉතින් ඒ ලේ කැටි ආවේ ඇයි කියලා කොච්චර පරීක්ෂණ කළත් අද වෙනකන් ඒකට හේතුවක් නැහැ. ඉතින් එයාට මම පුළුවන් හැම මොහොතකම මේ වගේ වැඩ එයා වෙනුවෙන් කරනවා. ඉතින් මේ විදිහට එදත් මං හාමුදුරුවන් ගෙදරට වඩම්මලා මේ විදිහට එයා වෙනුවෙන් පිරිත් සජ්ජායනාවක් කරා. ඔයාලටත් මට කියන්න තියෙන්නේ පපුවේ දැවිල්ලක් ગેස්ට්‍රික් වගේ තත්ත්වයක් තියෙයි නම් ඔයාලා ඒ ગેස්ට්‍රික් වෙන්නේ නැති කියලා හිතලා බලන් ඉන්න යන්න එපා. සමහර විට ඒක ગેස්ට්‍රික් නෙමෙයි වෙන රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ડોක්ටර්ස්ලා උනත් කියන්නේ මෙයාට මෙහෙම වෙන්න හේතුව කලින් වුණ ඇක්සිඩන්ට් එකේ ලේ තැලීමකින් සිදු වුණු අතුරු ආබාධයක් වෙන්න ඕනි කියලා. මොකද එයාගේ හැම පරීක්ෂණයක්ම හොඳ විදියට තියෙනවා. කිසිම ලෙඩක් ශරීරය ඇතුලේ පෙන්눔 කරන්නේ නැති හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට එදා අපේ දවසේ උදේවරුව ගෙවිලා ගියා. ඉතින් උදේවරුව එහෙම ගෙවිලා යද්දී මට හම්බුණා ගොරකා ටිකක්. මං ඉතින් ඒකෙන් ගොරකා පේස්ට් එකක් හදාගන්න තමයි මේ හදන්නේ. මේ දවස්වල වැස්සනේ. ඉතින් වේලන්නත් බෑනේ. ඉතින් එන්නකො යමු මාත් එක්ක ගොරකා පේස්ට් එකක් හදාගන්න. එම්ම ගොරකා මද ටික අයින් කරලා හොඳට සෝදගත්තා. මැටි ඇතිලි එක ගොරකා ටික අතුරලා ලුණු ටිකක් ඊට උඩින් එකතු කරගත්තා. ලුණු කැට තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒත් මන් ළඟ තියෙන ලුණු කුඩු. ඒ නිසා ලුණු කුඩු ටිකක් එකතු කරගත්තා. මුලින් හොඳින් ගින්දර දාලා පස්සේ මද ගින්නේ පැය 2-3ක් ගොරකා ටික කකාර ගත්තා. වතුර එකතු කරන්නේ නැහැ. වතුර නැහැ කියලා අඩිය අල්ලන්නෙත් නැහැ. සැරින් සැරේ මේක කූරු ගා ගන්න ඕනි. හොඳට කූරු ගාන ගමන් මේ විදිහට පොඩි කරගන්න ඕනි. ඉතින් ඔය පැත්තකින් ෆොටෝ එකක් දාන්නේ ඒ ගොරකා පේස්ට් එකේ අවසන් ප්‍රතිඵලය. ඒ කියන්නේ ගොරකා එකේ හරිම පදම. මං ඉතින් ගොරකා ටික නිමුණායින් පස්සේ ජීවාණුහරණය කරලා හොඳින් වියලගත්ත බෝතලයකට මගේ හදාගත්තු ගොරකා පේස්ට් එක දාගත්තා. මම මේ දවල් වරුවේ ඉතින් අම්මයි මහත්තයයි කඩේට බඩු ගේන්න එළියට ගියපු නිසා ඒ වෙලාවේ මුදලාලිට කඩේ හිටියේ මම. මේ ඉන්න ගමන් ඉතින් මම කල්පනා කරන්නේ අයිබ්‍රෝ දෙක හැදුවෙත් නෑ. මූණට ට්‍රීට්මන්ට් එකක් කරෙත් නෑ. අදවත් ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඕනි කියලා. හරි එහෙනම් එන්නකෝ මං තනියමම ක්ලීන් අප් එක කරගත්තේ කොහොමද කියලා බලන්න.
තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියේන තුරා ආදරේ කියන්නම් මලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියේන තුරා ආදරේ කියන්නම් ෆේස් ස්ට්‍රීම් එකක් නැති ඔයාලට පුළුවන් උණු වතුරයකට මූණ අල්ලලා ඒ හිමාලය මූණට අල්ලගන්න. ආල කතන්දර හොර රහසේ කියාවිනම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවිනම් ආල කතන්දර හොර රහසේ කියාවිනම් මං ඉතින් මූණට මසාජ් එකක් දෙන්න නම් ගියේ නැහැ. හරිනම් මසාජ් එකක් දෙන්න ඕනේ. අයිස් කියුබ් මසාජ් එකක් දෙන්න ඕනේ. හින්දා මං මේ වෙලාවේ මසාජ් එක කරන්න ගියේ නැහැ. මහ වැස්සකුත් එන්නයි යන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching Thari Vlogs.